හොඳයි යාළුවනේ. ඔයාලා මේ දකින LG Ultra Slim CRT TV එකක්. ඉතින් මේකේ මෙන්න මේ වගේ vertical amp එක සම්බන්ධ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ඔයාලට පේනවා මේකේ තිරේ උඩ කොටස යම්කිසි ප්‍රමාණයක් පේනවා. යට කොටස සම්පූර්ණයෙන් පේන්නේ නැහැ. ඉතින් මේක ගොඩක් වෙලාවට ගොඩක් CRT TV වල පොදුවේ මතුවෙන දෝෂයක්. ඉතින් අද අපි බලමු මේ Ultra Slim වර්ගයේ මේ TV එකේ මතුවෙච්ච මේ දෝෂය අපි කොහොමද निराकरण කරගත්තේ කියලා වාට මේ වීඩියෝ එක ඉවරනකම් බලුවොත් යම්කිසි පැහැදිලි කර ගැනීමක් කරගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. ඉතින් දැන් ඔයා මේ දකින්නේ vertical section එකට අදාළ resistor ටික තමයි දැන් මම පෙන්නන්නේ මේ vertical lamp එකට. ඒ කියන්නේ jungle IC එකේ ඉඳන් vertical lamp එකේ input දක්වා එන supply එක එන මාර්ග දෙකට අදාළ resistor දෙක තමයි මම මේ පෙන්නුවේ. සාමාන්‍ය මේ වගේ දෝෂයක් ආවම ගොඩක් වෙලාවට අපි මේ බෝඩ් එකේ මෙන්න මේ vertical IC එක පිළිබඳව ඉස්සෙල්ලාම සැලකිලිමත් වෙන්න. මොකද vertical IC එකකින් මේකේ තියෙන LA 78.40 සමහරක් වෙලාව 78යි 141 IC එකක් එනවා. ඉතින් ගොඩක් අය මේ IC එකේ දෝෂ මතුවනහම මේ වගේ මේ දෝෂේ මේ ආකාරයට මෙනවා. එතකොට අපි ඉස්සෙල්ලා මේ IC එක රීප්ලේස් කරගෙන නැත්නම් මාරු කරගෙන ඉන්න එක තමයි වැදගත් වෙන්නේ. ඉතිරි ටික චෙක් කරන්න පෙර මොකද IC එක පිට මාරු කරගන්න පුළුවන් පහසුවෙන් මේක නිසා. ඊට පස්සේ මෙන්න මේ ඉලෙක්ට්‍රොලයිටික් කන්ඩෙන්සර් ගැනත් අනිවාර්යෙන් අවධානයක් යොමු කරගන්න. මොකද මේ ඉලෙක්ට්‍රොලයිට් කන්ඩෙන්සර් වල ගොඩක් වෙලාවට මේ හා සමාන දෝෂ මතුවෙන අවස්ථා ඕනි තරම් අපිට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි මේ දෝෂයට පිළියම් කරපු විදිහ තමයි දැන් ඔයාට මේ පෙන්වන්නේ. මේක කලින් රිපෙයාර් කරපු බෝඩ් එකක් vertical IC එක ගාව පොඩ්ඩක් ඩැමේජ් වෙලා තියෙනවා. මේ තියෙන්නේ ප්‍රධාන රෙසිස්ටන්ස් දෙක මේ දෙක හරහා තමයි IC එකට සිග්නල් එක ඉන්පුට් වෙන්නේ. ඒ කියන්නේ jungle IC එකේ සිට IC එක දක්වා එන vertical signal එක. මේ තියෙන ඊට අදාළ පාත් දෙක ඒ ලයින් දෙක තමයි කෙලින්ම IC එක ගාවට ගිහිල්ලා තියෙන්නේ රෙසිස්ටන්ස් දෙක හරහා. මේකේ ඔයාලට පේනවා දැන් මේ පාත් එක ඔයාලට මේක ඉන්ටර්නෙට් එකෙන් ගන්න පුළුවන් මේ IC එකේ ඩයග්‍රෑම් එක මේකේ vertical pin එක හොයාගන්න අමාරුයි නම් නැත්නම් IC ගාම ඉඳන් ඔයාලට මේ විදිහට හොයාගෙන આવදී pin එක හොයාගන්න පුළුවන්. මේ අදාළ මාර්ග දෙක ඇවිල්ලා IC එකට සම්බන්ධ වෙන ස්ථානයේ දැන් මම හිතන්නේ ඔයාලට පැහැදිලි වෙන්නේ නැති jungle IC එකේ ඉඳන් vertical amp එකට ඉන්පුට් වෙනේ ලයින් දෙක අපි හොයාගත්ත විදිහ. මේක ඕනිම CRT TV එක මේ විදිහට තමයි මේ ලයින් සම්බන්ධතාවය තියෙන්නේ jungle IC එකේ ඉඳන් vertical amp එකට ඒ ඉන්පුට් වෙන ප්‍රධාන සිග්නල් තිරය හදන. ඊට අමතරව මේක LG Ultra Slim TV එකක් නිසා මේකේ තවත් රෙසිස්ටන්ස් දෙකක් යොදලා තියෙනවා. මෙන්න මේ පාර්ට් එකේ වාට පේනවා. එතකොට රෙසිස්ටන්ස් හතරක් සම්බන්ධ වෙනවා සීරියස් ක්‍රමයට IC ගාවට සිග්නල් එක යන අතර මාර්ගයේදී. මුලින්ම රෙසිස්ටන්ස් දෙකකුත් ඊට පස්සෙ තව පොඩි රෙසිස්ටන්ස් දෙකකුත් තියෙනවා වොට් කාලා වගේ. මම ඔයාලට මේක බෝඩ් එක අනිත් පැත්ත හරවලා පෙන්නන්නම්. මේ තියෙන්නේ අපි ගලෝක් ගත්ත රෙසිස්ටන්ස් දෙක. මේක ඇවිල්ලා 47k රෙසිස්ටන්ස් දෙකක් තමයි මේකේ තියෙන්නේ. ඔව් අපි දැන් මේ රෙසිස්ටන්ස් දෙක මල්ටිමීටරෙන් පරීක්ෂා කරගමු මේ විදිහට. ඔයාලට පේනවා මේ රෙසිස්ටන්ස් එක නම් දැනට වැඩ කරන භාවයක් පෙන්වන්නේ නැහැ. රෙසිස්ටන්ස් එක හොඳට පේනවා. ඒ කියන්නේ රෙසිස්ටන්ස් එකේ කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳට බාහිරින් හොඳට පේනවා. නමුත් අභ්‍යන්තරික ක්‍රියාකාරීත්වයක් සිදු වෙන බවක් මල්ටිමීටරෙන් පෙන්වන්නේ. නමුත් අනික් රෙසිස්ටන්ස් එක නම් ඒක වැඩ කරනවා. යම්කිසි වෙනස් වීමක් තියෙන ප්‍රතිරෝධතාවයේ 47ට ආසන්න වැඩිවීමක් තමයි පෙන්වන්නේ. 49ක් වගේ පෙන්වන්නේ. කොහොකට තමයි මේ රෙසිස්ටන්ස් දෙකම අලුතෙන් යොදන්න පුළුවන් නම් ඒක වඩා හොඳයි කියලා තමයි මම කියන්න ඔයාලට. මොකද ඒ රෙසිස්ටන්ස් දෙකම එක ළඟ තියෙන්නේ. ඒ නිසා ඒ රෙසිස්ටන්ස් දෙකම අලුතෙන් යොදන්න පුළුවන් එක වඩා හොඳයි. මොකද නැවත ඒ වගේ දෝෂයක් මතු වෙන්නේ නැති වෙන්නේ ඒක හේතුවක් වෙනවා ගොඩක් වෙලාවට.
ඉතින් ඒ රෙසිස්ටන්ට් දෙක මේ බෝඩ් එකේ මෙන්න මේ ස්ථානයේ තමයි තිබුණේ. අපි දැන් මේ ගලෝප් රෙසිස්ටන්ට් දෙක 47 රෙසිස්ටන්ට් දෙක. ඊට පහළින් වාට පේනවා අනිත් රෙසිස්ටන්ට් දෙකක් තියෙනවා 100 ඕම් රෙසිස්ටන්ට් දෙක. ඒ දෙකත් මාස්ටර් IC එක පැත්තට යෙදිලා තියෙන්නේ. සීරියස් ක්‍රමයට. මේ තියෙන රෙසිස්ටන්ට් දෙක සුපිහිටි ස්ථානයේ බෝඩ් එකේ අනිත් පැත්තේ නම් printed එක පැත්තෙන් බැලුවට පස්සේ අපි දැන් ඒ වෙනුවට මේ විදියට රෙසිස්ටන්ට් දෙකක් බෝඩ් එකට පිටින් යොදාගෙන බලමු. මේ දෝෂය එතනමද තිබුණේ කියන එක තහවුරු කරගන්න. ඉතින් ඒ සඳහා මම 47 කේ රෙසිස්ටන්ට් මං ගාව දැනට තිබුණ නැති හින්දා 33 කේ රෙසිස්ටන්ට් දෙකක් භාවිතා කරනවා. අපි මේ විදියට දැනට తాවකාලිකව printed board එක පැත්තෙන් පාස් කරන බලමු. මේ දෝෂය මෙතනමද එහෙම නැත්නම් මේ බෝඩ් එකේ වෙන කොහෙන්වත් තව මේ දෝෂය මතුවලා තියෙනවද කියන එක තහවුරු කරගන්න. අපි මේ විදිහට රෙසිස්ටන්ට් එක පාස් කරන බලමු. ඊට පස්සේ අපි සප්ලයි එක දීලා බලමු මේ දෝෂය මෙතනමද තිබුණේ කියන එක. එතකොට අපිට තව ටිකක් පැහැදිලි කරගන්න පුළුවන් වෙන ස්ථාන වලින් මේ දෝෂය මතුවලා තියෙනවද කියන එක. සාමාන්‍ය මේ වගේ දෝෂ මතුවෙන ගොඩක් වෙලාට vertical IC එකට සම්බන්ධ voltage ටික හරියටම IC එකට input වෙනවද කියන එක ඔයාලා ඉස්සෙල්ලාම බලලා ඉන්නවනේ. දැන් මම මේ වීඩියෝ එක පෙන්නුවේ නැහැ. මොකද මම මේ ලෙඩේ කලින් හොයාගෙන ඊට පස්සේ තමයි ඔයාලට දැන් මේ අලුත් වැඩියක් කරන අතරේ වීඩියෝ එක අරගත්තේ. මොකද නැත්තම් වීඩියෝ එක ගොඩක් දික් වෙන හින්දා. දැන් අපි මේ විදිහට රෙසිස්ටන්ට් දෙක බෝඩ් එකට පිටින් පාස් ගත්තා. දැන් අපි බලමු ඊට පස්සේ මෙතනමද දෝෂය තිබුණේ කියන එක තහවුරු කරගන්න. අපි දැන් මේකට සප්ලයි දීලා බලමු බෝඩ් එකට. දැන් බෝඩ් එක ඔන් වුණා. මට හිතෙන විදිහට එතනම තමයි දෝෂය තිබිලා තියෙන්නේ. ඒ රෙසිස්ටන්ට් එක තමයි දෝෂය තිබිලා තියෙන්නේ. දැන් තිරේ සම්පූර්ණ වෙනවා. full screen series සම්පූර්ණ වෙනවා. දැන් අර කලින් තිබුණු vertical ගැටලුව වෙනවා නෑ display. අපි විදිහට බෝඩ් එක complete කරගත්ත resistant එක අදාළ තැනට යොදලා. හොඳයි අපි දැන් මේකට AV signal එකකුත් input කරලා බලමු. මම දැන් video signal එකක් input කරා. මේ විදිහට බෝඩ් එකත් අපි complete කරගත්තා. දැන් වීඩියෝ එක හොඳට වැඩ කරනවා. ගැටලුවක් නෑ. ඉතින් මම හිතන්නේ ඔයාලට පැහැදිලි වෙන්න ඇති. මේ වගේ දෝෂයක් ආවොත් මේ වගේ vertical ප්‍රශ්නයක් ආවොත් ඔයාලට පහසුවෙන් ඒක निराකරණය කරගන්න මේ වීඩියෝ එක උපකාර වෙයි කියලා අපි හිතනවා. ඉතින් ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපිව subscribe කරන්න. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට like එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක අනිත් අයටත් බලන්න share කරන්න කියලා ඉල්ලන ගමන්ම මේ වගේ CRT TV LED TV අලුත් වැඩියක් කිරීම පිළිබඳව වීඩියෝ ගොඩක් Entex YouTube channel එකට ගිහිල්ලා ඔයාලට බලන්න පුළුවන්. දෝෂ निराකරණය කර ගැනීමට කැමති අයට. එහෙනම් ගිහිල්ලා එන්නම්. සුබ දවසක් සියලු දෙනාටම.